වෙලාව හරියටම පාන්දර 4යි. මේ ලෑස්ති වෙන්නේ රසම රස කෑම වේලක් හදන්න. අද මගේ උපන්දිනේ. වෙනදා වගේ ලොකු දෙයක් නම් මේ පාර කරගන්න බැරි වුණා. දේවල් ගොඩකට හිර වෙලා ඉන්න හින්දා. ඒත් ඉතින් මේ විදිහට පුළුවන් විදිහට හොඳ දේවල් කරලා සතුටු වෙන්නනේ මම ආස. හැමෝටම මම කියන්නේත් ඒක. ඉතින් මෙන්න මේ විදිහට මේසයක්ම හදාගත්තා. මහපාරේ බඩගින්න ඉන්න අහිංසකයන්ගේ බණ්ඩි සතුටින් පුරවන්න. ඔන්න ඉතින් පටන් ගත්තා කෑම හදන එක. හාල් හොදලා ලිපේ තියලා ඊළඟට එළවලු මස් මාළු ඔක්කොම එකතු කරලා මේ පාර බේකන් දැම්මා. ඒ වගේම පරිප්පු මේවට කිරි එකතු කරලා තව රසවත් වෙන්න. ගුණදායක වෙන්නේ එළවලු කීපෙකුත් එකතු කරා. සොසේජ් වගේ ඒවා නම් හැමදම දෙන්න එපා කියලා මම නිතර කියනවා. ඒ විතරක් නෙමෙයි කහ චුට්ටකුත් දාගත්තා. ලුණු මිරිස් කුළු නම් මේවට එකතු කරන්න ඕනේ නෑ හොඳද? ග්‍රීන් පීස් ටිකකුත් දාගමු. කොහිල වලට කහ ටිකක් අනලා එකත් වෙනමම හදාගත්තා. ඉතින් ওই විදිහට කිරි දාලා ඩොග් ෆුඩ් එහෙමත් අන්තිමට එකතු කරන්න හදලා තියාගත්තා. කවුද ඔය කෑම හලු? ඔයාට නෙවෙයි. ඔයාට නෙවෙයි. ඔය කෑම හොරත් අවුරුදු 1මාරක් මගේ ළඟ බෙහෙත් කරන කෙනෙක්නේ. සුදු පොළොංග කට්ටිය දන්නවනේ. ඉතින් ওই විදිහට මේසේ ලස්සන කරගෙන ටිකෙන් ටික කෑම එක හදා ගන්නවා. ඉතින් එළඟි තෙල් ටිකක් එහෙමත් එකතු කරා. මේවා මේ අත්‍යවශ්‍ය නෑ. හැබැයි සුවඳයි රසයි එකතු කරලා තමයි මම මේ පාර හදාගන්නේ. විශේෂයෙන්ම උපන්දිනේ හින්දා. වෙනදට ගොඩාක්ම බලන්නේ ಗುಣ පැත්තරනේ. ඉතින් ඔන්න මාළු හොරුත් හොරෙන් කනවා දැක්ක නේද කෑල්ලක. ඊළඟට මේ ඔක්කොම එකතු කරලා චීස් එහෙමත් දාගත්තා. කොහොම රසට තියේද යාළුට කෑම එක. උදේ පාන්දරින් එයාලා හැරෙනකොට රසම රස කෑම එකක් එයාලගේ ළඟටම ලැබෙනකොට එයාලා හරිම සතුටු වෙයි. ඉතින් ඒක තමයි මගේ සතුට. මම මේගොල්ලන්ට දෙනවට අමතරව මගේ ළඟ මහමකින් බේරගත්ත අය ගොඩාක් ඉන්නවනේ. මේ ටිකේ දවස් 2ක් ඇරෙන්න අනිත් දවස්වල දිගටම වෙට් වලට යන්න වුණා ලෙඩ බබාලව උස්සගෙන. ඉතින් ඕව අතරේ ඔන්න වැඩ ටික ඉවරයි. කතාවෙන් කතාව. දැන් ඉතින් ලොකු බාස්කට් දෙකකට මේ ටික දාගෙන අරගෙන යනවා බෙදන්න උදේ පාන්දරම. හරි ලස්සනට ඉර පායලා. ඔන්න මගේ උපන්දිනේදා මුලින්ම හම්බෙච්ච සීදේවි. හරිම හුරතලයක්. චූටි කොට නංගි බබෙක්. මෙයාගෙන් තමයි කෑම දෙන්න පටන් ගත්තේ. ඉතින් එහාට අලු ගොඩවල වල ඉඳාගෙන ඉන්න බබාලා කුණු ගොඩවල් ළඟ ඉන්න අය, බඩගින්න ඉන්න අය ගොඩක් හම්බුණා. ඉතින් බලමුකෝ කෑම දුන්නු කතාව කොයි වගේද කියලා. කොහොමද බඩගිනි කමු දන්නවද මේ සමහර අය දවස් ගණන් සමහර අය සති ගණන් කාලා නැහැ. කන්න මොකුත් හම්බෙලා නැහැ. එක්ක කන්න ඉල්ලන්න ගිහින් ගුටි කනවා. එහෙම නැත්නම් වාහන වලට හැප්පෙනවා. ඒගොල්ලන්ට එක එක හානි සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ලෙඩ වෙනවා. ඒගොල්ලන් ගැන සංවේදී ඇහෙන් බලන අය ඉන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. සමහර වෙලාවට මෙහෙම කන්න දෙන අයටත් එපා කියන කෑ ගහන මිනිස්සු ඉන්නවා. අපි මිනිස්සු වෙලා මේ ලෝකෙට ආවේ මනුස්ස ගතිය එක්ක. ඒ නිසා මානුෂීය වෙන්න, අමානුෂික දේවල් කරනවට වඩා හොඳ දෙයක් කරන්න. අපිට එක වේලක් බඩගින්න ඉන්න අමාරුයිනේ. ඉතින් ඒ නිසා මේ දුක වේදනාව බඩගින්න කියාගන්න බැරි අහිංසකයන්ට බත් වේලක් දෙනවා කියන්නේ ලොකු දෙයක්. එයාලට එක ලොකු සැනසීමක්. මේක එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. ගොඩාක් අය දැන් කරනවා එක කියලාම. ඉතින් හැමෝම මේ තත්ත්වයටපත් වෙනවා නම් කොච්චර හොඳද? මේ බලන්නකෝ ආදරේ. මේ අහිංසකයෝ හැම දෙයකටම වඩා හොයන්නේ ආදරේ. බල්ලි පිරෙන්න කෑම චුට්ටක්. ඒගොල්ලන්ට බෙහෙත් චුට්ටක් දීලා හදාගන්න පුළුවන් නම් හැමෝටම ගෙවල් වල ඉන්න සත්තු පාරේ දාලා අසරණ කරන්නේ නැත්තම් දවසක වීදි සතුන් නැති දවසක් උදා වෙයි. එදා පුළුවන් තරම් බණ්ඩි පුරවලා අන්තිමට කෑම අරන් ගියේ මේ චූටි පවුලට. මගේ වීඩියෝ බලන අය නම් දැකලා ඇති මේගොල්ලන්ව මෙයාලගේ අම්මව මම බේරගෙන සැත්කම කළා. එයාගේ කොන්දෙන් පහළ පණ නැහැ, විදින්න බෑ හරියට. හැබැයි සැත්කමෙන් පස්සේ මෙන්න මෙයා හොඳට දුවලත් ඉන්නවා. ඒ වගේම පැටව දෙන්නත් ලොකුයි. එයාලා හැමෝම බලා ගන්න අක්ක කෙනෙක් කැමති වුණා. නැත්තම් කොන්දේ ප්‍රශ්නෙත් එක්ක එයාට ජීවිත කාලෙම පැටව හදා ඉන්න වෙනවා. කලිනුත් පැටව ගොඩක් නැති වෙලා යාගේ. මහපාර දැකලා මම බේරගෙන එයාගේ සැත්කමත් කරලා ටෙස්ට් ඔක්කොමත් කරලා සනීප කරානේ.
එදායින් පස්සේ තමයි එයා විදිහට ලස්සන්ට ඉන්නේ. එදා ඉතින් එයාට අවශ්‍ය හැම දෙයක්ම කරා. දැන් එයාට ආදරණීය ගෙදරකුත් තියෙනවා. දැන් ඉතින් කෙල්ල ටිකක් ලස්සනත් වෙලා. බයි. බයි බයි. බයි බයි. බයි බයි. මෙතන ඔය ඉන්නේ මම බේරගත්ත දාස් ගානක් අතර ඉන්න කෙනෙක් දෙන්නෙක් විතරයි. ඉතින් ඒ කතා ඔක්කොම දාන්න ගියොත් ඉවර කරන්න වෙන්නේ නෑ වීඩියෝ එක. කොහොම හරි උපන්දිනේදා හොඳ වැඩක් කරලා සතුටු වුණා. අහිංසක හිත් ගොඩකට සතුට ගෙනාවා. හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ උපන්දිනේදා කැමති විදිහට සමරන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් මේ දේත් චූටි වැඩ හරි කරන්න. ඒ සතුට වෙන දෙයකින් ලැබෙන්නේ නැහැ.